වික්ටියක සමතුලිතතාව සැලකුවොත් එහෙම මෙතන කොහොමත් මේ රළුවාන තලයක් තියෙනවා. මෙතන මේ දිගේ ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඒකේ හරිද? දැන් අපි හිතමු මේක ස්ථිතික සමතුලිතතාවය තියෙන්නේ කියලා. ඒ කියන්නේ තව දෙන්න පුළුවන් තව මේ කෝණය ලාහක කරන්න පුළුවන්. ස්ථිතික සමතුලිතතාවය තියෙන්නේ කියලා හිතුවොත් එහෙම මොකද වෙන්නේ? මෙතන බර කොහොමද ක්‍රියා කරන්නේ? එතකොට මෙතන මෙද කියලා හිතුවොත් එහෙම මෙන්න මෙහෙම බර ක්‍රියා කරනවා. බර ක්‍රියා කරනවා මේක mg මේක මේ ඝර්ෂණය. එතකොට මෙන්න මෙහෙම තමයි ක්‍රියා කරන්නේ මේකේ R එක. R එක කිව්වේ මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව. මේකට ලම්බකව කොහොමද ක්‍රියා කරන්නේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව? මේක ක්‍රියා කරන්නේ මේ හරහා. මොකද මේ මැදින් ක්‍රියාත්මක වෙන්නේ මේ බැල තුනම මේ එකම ලක්ෂයකදී හමු වුණොත් තමයි මේක සමතුලිත වෙන්නේ. බල තුනක් එක්ක සමතුලිතතාවය පිට කතා කරනවා. මේ බල දෙකේ සම්ප්‍රයුක්තය අනිත් බලයට ඒකරේඛීය වෙන්න ඕන. මේ එකම ලක්ෂයේදී බල තුනම යන්න ඕන කියලා කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? හරි. දැන් මෙතන ස්ථිතික සමතුලිතතාවය. අපි තව ටිකක් කෝණය මෙහාට කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරිද? දැන් මෙතනදී ඝර්ෂණය කොහොමද ක්‍රියාත්මක වෙනවා? ඝර්ෂණය මෙහෙම ක්‍රියාත්මක වෙනවා. බර ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ලක්ෂයේ mg. එතකොට බර මෙහෙම ක්‍රියාත්මක වෙනකොට අපිලම්බ බලය මෙන්න මේ මගුල R ක්‍රියාත්මක වෙනවා මෙහෙම. අන්තිම පොයින්ට් එකෙන් ක්‍රියාත්මක වෙන්නේ මොකද බර කෙලෙම් පුරුත්තේ යටතේ ක්‍රියාත්මක වෙන මේ පැත්තට R ක්‍රියාත්මක වෙනවා මෙතන. ඊට පස්සේ මෙහෙම මේක F. මේකේ ස්ථිතික සමතුලිතතාවය තියෙනවා. අපිට දීලා තියෙන්නේ ප්‍රශ්නේ ස්ථිතික සමතුලිතතාවයක් තමයි අපි ගන්න හදන්නේ. එතකොට මම මේක කරන්න හරි. අපි බලමු. ඒක රතු පෑනින් කරමු. මේක මෙතන අපි ගමු. මේක මොකක්ද කියලා මේකවද? මේක දිගක්. මේක L මේක H කියලා. මොකද මේක H මේක L. එතකොට මෙන්න මේ මෙතන අපි θ කියලා ගත්තොත් එහෙනම් θ අපි කොහොමද ගත්තා? මෙතන θ නම් මෙතන 90ක් එනවා. මෙතන 90 වර්ණ θ. මෙතන 90 වර්ණ θ. එහෙම ගත්තොත් එහෙම 90 වර්ණ θ 90න් 90 θ අඩු ගාන මෙතන θ වෙනවා. මෙතන θ. එතකොට මෙතන θ වෙනවා. මේක H නම් මේක H බෙදීම 2යි. මෙතන L නම් මෙතන ලම්බ යන්නේ L බෙදීම 2යි. L බෙදීම 2 H බෙදීම 2යි. එතකොට tan θ අපි සැලකුවොත් එහෙම මේ සම්මුඛ පාද ප්‍රතිපාද සම්බන්ධ වෙන්නේ ඒකනේ. එතකොට සම්මුඛ පාදයේ L බෙදීම 2 මේ මධ්‍ය පාදයේ H බෙදීම 2 මේ දෙකට දෙක ඇරලා L බෙදීම H කියලා එන්නේ. L බෙදීම H මේ තමයි එන්නේ. හරි. ඊළඟට අපි බලමු සමතුලිත නැති අවස්ථාව. දැන් මෙතන සමතුලිත වුණා ගන්න. මෙතන F ක්‍රියා කරනවා මෙහෙම. mg ක්‍රියා කරන්නේ මෙන්න මෙහෙම. එතකොට R ක්‍රියා කරන්න වෙන්නේ කොහොමද දන්නවද? ලම්බකවනේ ක්‍රියාත්මක වෙන්නේ. ලම්බකව ක්‍රියාත්මක වෙනකොට අට්ටු ගන්න මෙතන තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට R මෙහෙම ක්‍රියාත්මක වෙනවා. R මෙහෙම ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේ දෙකේ සම්ප්‍රයුක්තය අපි කියමු F එකේ R එකේ සම්ප්‍රයුක්තය R ඩෑෂ් මෙහෙම ක්‍රියා කරනවා. එතකොට ආද පේනවා මෙතන මේ බල යුග්මයක් තියෙනවා. ඒතර මේක අරගෙන
පෙරලෙනවා. අපි ආයේ මේ දෙකේ වෙනස සංසන්දනය කරමු. එතකොට ක්‍රියාත්මක වුණේ මේ පැත්තට F මේ පැත්තට ගියා. mg ක්‍රියාත්මක වෙන්නේ මේ සංකලිත අවස්ථාවේ මෙහෙම. mg ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම. එතකොට මේ දෙකේ හරියටම මේකට ලම්බකව තමයි r ක්‍රියාත්මක වුණේ. පේනවද? සමුද්‍ර අවස්ථාවේදී බල තුනම ඒක ලක්ෂයකදී ඡේදනය වෙනවා. මෙතන එහෙම වෙන්නේ නැහැ. මොකද මේ දෙක ලම්බකව යනවා. කොහොමද මේ පෘෂ්ඨයට ලම්බකව තමයි r එක තියෙනවා. mg එක තියෙන්න ඕන තනි කෙලින්. එතකොට මෙතන බලවේගයක් හැදෙනවා. මෙතන සංකේතයි.